හලෝ මම කුෂාන්. ඉතින් අපි අද පාගදින් වලින් ට්‍රැකින් එක පටන් ගන්න යන්නේ නම්ච දක්වා. ඒ ගමන මෙන්න මේ දිහාවෙන් තමයි තියෙන්නේ. ඉතින් අපේ කට්ටිය එක්සර්සයිස් ටික කරලා වෝම් අප් වෙලා. ඉතින් මේ තියෙන කට්ටිය වෝම් අප් වෙනවා. වෝම් අප් වෙලා පටන් ගන්න හදන්නේ ඉතින්. මෙන්න මේ දිහාවෙන් තමයි ඉතින් අපි ඊයේ ආවේ පාගදින් වලට. මෙන්න මේ ලොජ් එකේ තමයි ඉතින් අපි ඊයේ නවතන් ගත්තේ. ඉතින් උදේට කාලා හැම දැන් ඉතින් යන්න තමයි රෙඩි වෙන්නේ. අද ගමන ගොඩාක් චැලෙන්ජස් එක්ක යන්නේ. ලොකු චැලෙන්ජ් එකක් ඉතින් නම්ච දක්වා යන්න. හවස දැන් වෙලාව 4 කිට්ටුයි 5 වගේ වෙනකොට අපි නම්ච වලට යන්න තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් කිලෝමීටර් 14ක ගමනක් තමයි තියෙන්නේ. ඉතින් නම්ච වලට එලිවේෂන් ගේන් එක ගත්තොත් එහෙම සීල්වැල් එකේ නම් මීටර් 3400 කට ආසන්න වශයෙන් තියෙනවා නම්ච වලට. ඉතින් යන ගමන් ගොඩක් ඉස්සර තියෙනවා කතා කරන්න. යන ගමන් කතා කරමු. ඉතින් පොඩි දුරක් ආවා. අපේ කට්ටිය මේ පාත් එකෙන් තමයි එන්නේ. ඒ ලස්සන view එකක් ආවම හම්බුණා. ඔයාලට පෙන්වන්න හිතුණා. මාන ලස්සනයි. උත්කුෂි යනවා යටින්. මාන කොහොමද view එක? සන්සෙට් එකේ මාන ලස්සන view එක. මානම ලස්සනයි. ඉතින් මේ වල මෙතන පාග්දීන් සිටි එකනේ. මේ පැත්තට තමයි ඉතින් යන්න තියෙන්නේ. ඒ කට්ටිය යන ගම පේනවනේ. ඒ ඔක්කොම අපේ දෙකාම කට්ටිය තමයි යන්නේ. මාන පාත් එක මාන ලස්සන. රාවණ ගැම්ම ගන්න. අයෝනේ. ගැම්මෙන් යන හැටි. කොහොමද ලස්සන? කිරි පාට වතුරනේ. බලන්න. ඒ වතුර හැටි බලන්න කිරි පාටයි. ඉතින් දැන් ඉන්නේ අර හැකිම් බ්‍රිජ් එකේ ඉන්නේ. බලන්න ලස්සන මොකද කියලා. පම්පොට ඉස්සරහට ගියනම් එහෙම තමයි යන්න තියෙන්නේ ඉතින්. මේක හෙල්ලෙනවා මොකද ඉස්සරහ කට්ටිය එනකොට හෙල්ලෙනවා. පොඩි සීන් එකක් තියෙනවා. ඉතින් බයයි. මොකද මගේ බෑග් එකක් දාගෙනමනේ මං යන්නේ. ඉතින් පොඩි නර්වස් කියලා නැත්නම් දැන් ඉතින් ලොකු අවුලක් නැහැ. මුලින් නම් මේක යන්න බැරි තරමට මම පොඩ්ඩක් අමාරු නම් තාම හෙල්ලෙනවා. ඉතින් එහෙම තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මම ඉන්නේ බ්‍රිජ් එක මැද ඉන්නේ. ආඩ පේනවද? පොඩ්ඩක් ඉන්න මට මම මේ පැත්තට පේනන්න. ඒ තියෙන්නේ මේ බ්‍රිජ් එක. ඒතේ කොහොම ඉස්සරහට යන්න තියෙන්නේ ඉතින්. තව ගොඩක් දුර යන්න තියෙනවා. කිලෝමීටර් 14ක ට්‍රැකින් එක තමයි යන්නේ. අද දවසේ හොඳේ. අද දවසේ නම්ච දක්වා වූ ගමන. තාමත් අසීරු ගමන. මම මේ ඇවිදින්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2600කටත් උඩින්. ඉතින් මට යන්න තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 3400ක් දක්වා ඉහළ එලිවේෂන් එකකට. ඉතින් ඉස්සරහදී හම්බෙමු. මේ තියෙන්නේ දුත්කුෂි. දුත්කුෂිත් එක තමයි අපි මං ඉස්සර කිව්වා වගේ පැරලල් තමයි අපිට යන්න වෙන්නේ. ඉතින් සමහර තැන්වල මං ඉස්සලා බ්‍රිජ් එක ක්‍රොස් කරේ හැඟිම් බ්‍රිජ් එක. ඉතින් ඒක තමයි අපි ෆස්ට් ටයිම් ට්‍රැකින් එකේදී දුත්කුෂි ක්‍රොස් කරන්න. ඊට කලින් තිබ්බා අපි අර මං පාලමකට ගිහිල්ලා අර කලින් බ්‍රිජ් එකේ ෆොටෝස් ගත්තා. හැබැයි එතනින් අපි ක්‍රොස් කරේ නෑ. රයිට්. එතන නිකන් අර වෙන විලේජ් එකකට යන මේකක් තමයි තියෙන්නේ. ඉතින් ෆස්ට් ටයිම් ක්‍රොස් කරන්නේ අර මම දැන් පොඩ්ඩකට කලින් ක්‍රොස් කරේ දුත්කුෂි ක්‍රොස් කරලා අපි වම් පැත්තට ආවා. තා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ආයෙ ක්‍රොස් කරලා රයිට් සයිඩ් එකට එහෙම
මෙයත් එක තමයි ඉතින් ඉස්සරහට ඉතින් යන්න තියෙන්නේ. මාර ලස්සනයි. ටික දුරක් යන්න තියෙනවා තව. පොඩි රෙස්ට් එකක් ගන්න. මාර මහන්සි ඇත්තටම ලොකු ස්ලොප් එකක් තියෙන මේ හරිය. මෙන්න මේ සවුර තමයි ඉතින් අපිට යන්න තියෙන්නේ. අපි ආවේ මෙන්න මේ දුත්කුසි පල්ලට ගලන් යන පැත්තෙන් තමයි ආවේ. ඒ කියන්නේ මේ ඉන්නේ කට්ටිය. ගොඩක් අය එනවා මේ දවස්වල. කීක කන්ට්‍රීස් වල ඉඳලා. ඉතින් තව ලොකු දුරක් යන්න තියෙනවා ඉතින්. කොහොම හරි යන්න ඕනේ. ගොඩක් මහන්සි මොකද අර එලිවේෂන් ලොකු එලිවේෂන් එකක් අපි ඉන්නේ 2700ක් වගේ. ඉතින් මේ තියෙන අඩියක් ගානේ අපිට ලොකු මහන්සියක් දැනෙනවා. තව ඉස්සරහට මීටත් වඩා දැනේ අපිට. මොකද අපි තව උඩට යන හින්දා. ඉතින් අපි සැලකිද්දුරක් ආවා. ගොඩක් මහන්සි. මෙන්න මේ පැත්තෙන් තමයි අපි ආවේ. ඉතින් මෙහෙම ඇවිල්ලා ආවට පස්සේ අපිට මේ දිහාට තමයි ඉතින් යන්න තියෙන්නේ අපේ ගමන. ඉතින් තව ඉතින් රෙස්ට් එකකට යන්න තව ටික දුරක් යන්න තියෙනවා. මේ කට්ටිය යනවා. මේ අපේ අර මේ යන අක්කගේ බෑග් එක ගෙනියන්න පොට තමයි මේ ඉන්නේ. එයා තමයි මේ බඩු ටික ගෙනියන්නේ. බේස් කැම්ප් එකට නිකන් එයා අපිත් එක්ක එනවා. ඉතින් බලන්න view එක. කොහොමද ටිකක් බලන්න ඉන්නේ. ඉතින් ටික දුරක් ඇවිල්ලා ලොකු ස්ටොප් එකක් තියෙනවා. මේ එනවනේ යන තියෙන පාර ටිකක් අමාරුයි. අසුමුකට විතර හැංගිලා එකක් තියෙන්නේ. අමාරුනේ. Kita pasti anu, kita bikin situ. අර මහා කන්ද නැග්ගා. නැගලා මේ පේනවනේ. ගිහින් එනවා මේ. ඉතින් මේක පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. පල්ලම් බහැලා යන්න තමයි තියෙන්නේ. මේ පෝටර්ස්ලා බඩු හලෝ බඩු ගෙනියනවා. කොච්චර මහන්සියක්ද අපිට මේ එක දවසක් කියන්නේ එක වෙලාවකට එක දවසකට ඒරියා කමාරු කියලා දෙනවා. ඒගොල්ලෝ දවස් ගානේ ඉතින් මේකේ උඩට පාලට අරන් යනවා.
ටික දුරක් ආවා සාගරමාතා නැෂනල් පාක් එකේ තමයි දැන් ඉස්සරහ පොඩ්ඩක් ළඟයි ඒක ගැන ලොකු විස්තරයක් නම් මම හරියටම දන්නේ නැහැ බට් ගිහිල්ලා එතන ගිහිල්ලා අපි ටිකට් ගන්න ඕන මොකද ඒ සාගරමාතා නැෂනල් පාක් එකේ තමයි අයිති වෙන්නේ ඒ ඒරියා එකට තමයි අයිති වෙන්නේ එවරස්ට් වල කියන්නේ රේන්ජ් එකේ හිමාලයේ මේ රේන්ජ් එකේ තියෙන ගොඩක් කඳු අයිති වෙන්නේ ඒගොල්ලන්ට. කියන්නේ ඒක සමිට් කරන්න යන අය බේස් කැම්ප් යන අය එතනින් පාස් එකක් ටිකට් එකක් අරගෙන තමයි යන්න ඕනේ ඇතුල් වෙන්න ඕනේ. කියන්නේ ගේට් එකක්. අර අපේ තියෙන යාල නැෂනල් පාක් වගේ ඒ වගේ තමයි සාගරමාතා නැෂනල් පාක් කියන්නේ. තව ටිකක් දුර තියෙනවා තියෙන්නේ. මොන්ජු කියලා ගමක් තියෙනවා මොන්ජු මට හරියටම ස්පෙල් කරනවා නම් වැරදිමුත් සුරි ඒ වගේ මතක ඒක පාස් කරලා පස්සේ තමයි තියෙන්නේ සාගරමාතා නැෂනල් පාක් එක. එදින අපි ටිකට් එකක් ගන්න ඕනේ අරසයි ට්‍රැකින් ගයිඩ් එකයි ටිකට් එකයි දෙකම ගන්න ඕනේ. ඒකට අපේ පාස්පෝර්ට් එක දීලා තමයි ගන්න ඕනේ. අපේ හර්ෂිතින් පාස්පෝර්ට් එක දෙක කලෙක්ට් කරගත්තා. කලෙක්ට් කරගෙන ගිහිල්ලා ගන්නවා. පුරේ ස්ටෙප් ගන්න කියලා බැලුවේ. ටික මහන්සි වගේ. හර්ෂි සාගරමාතාවකට තව ගොඩක් දුරනේ. නෑ. තියෙනවානේ. අපි ආවා වගේ දුර. රයිට් අපි ආවා වගේ දුරක් තියෙනවා. ඉතින් ලස්සන ප්ලේස් එකකට ආවා. ටික දුරක් ගියා පස්සේ බලන්නකො මේ මල් ටික ලස්සන. මාර ලස්සන කට්ටිය ෆොටෝ ගහලා තියලා ආරට. බලන්න පාට ලස්සන. බලන්න ලස්සන. මාර ලස්සන. කීතා කියා ගන්න මම මතක් කරගන්න. කතා කරන්න දෙයක් ඒක දැක්ක ගාව. ලස්සන. පිට කෙනෙක් මේ වගේ එකක් හම්බෙච්ච පළවෙනි පාරක්. Yes. ගොඩක් අය ඉතින් පිස්සු ඇදිලා වගේ ෆොටෝ ගන්න. මේ දිහාට තමයි තියන්නේ. අය පාර පෙන්නන පොඩ්ඩක්. තව ටික දුරක් යන්න තියෙනවා ඊළඟට ප්ලේස් එකට. ඉතින් ගිහිල්ලා අම්ම මෙන්න ටිකක් මාසි මේ යන්න ඕනේ. ඉතින් ටික දුරක් ආවා. මෙන්න මේ පැත්තේ මේ ලොකු ක්‍රවුඩ් එකක් එනවා නෝම. ඉතින් ආයෙත් තියෙනවා හැංගින් බීච් එක. මේකේ තමයි යන්න තියෙන්නේ. මේක තමයි එන්න තියෙන්නේ. ඉතින් මම ස්ලෝලි හැංගින් බීච් එක දිගේ එහා පැත්තට යනවා. ඉතින් අපේ කට්ටියත් එහා පැත්තට ගිහිල්ලා ගොඩක් අය. ඕකේ. ඉතින් මේක එහා පැත්තට යන්න තමයි තියෙන්නේ. මහා ලස්සනයි. අපිට හම්බෙලා මම හිතන්නේ මට දැන් මතකත් නැහැ කී වෙන එකද කියලා මේ. පාක් දින වලින් පස්සේ හම්බුණා දෙවෙනි හැංගින් බීච් එක. අපි කලින් එකේදී first time cross කරා දුක්කුෂි. second time දුක්කුෂි cross කරන්නේ දැන් තමයි. ඉතින් මේ දිහාට තමයි යන්න තියෙන්නේ නම් දිහාට. ඉතින් මේ මම මුදු මට්ටමේ ඉඳන් මේකට 2000
800ක් හෝ 900කට කිට්ටුවේ තමයි මේ හැගින් බ්‍රිජ් එක දිගේ ඇවිදගෙන යන ගමන් තියෙන්නේ. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ආට දැන් මම පෙන්නන්න පට්ටම ලස්සනයි. බලන්න කොහොමද කියලා. බලන්නකො. සීදී ලස්සන. මාරම ලස්සනයි. ඉතින් අපේ ටික දෙනෙක් එහා පැත්තට ගිහිල්ලා පොඩක් රෙස් කරනවා. ටික දුරක් ඇවිදන් යනවා. සාගර මාතා නැෂනල් පාර්ක් එකට දැන් කිට්ටුවේ. ඒ හැරේට ගිහිල්ලා පොඩි රෙස්ට් එකක් ගන්නවා. මොකද මේ අපේ ගයිඩ් හර්ෂ ටිකට් ගන්න අපේ පාස්පෝර්ට් ටික කලෙක්ට් කරගත්තා. කරගෙන ගිහින් පොඩක් කලින් ගියා. අපි 15 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ පාස්පෝර්ට් ටික දීලා ප්‍රොසෙස් කරන්න යනවා. half an hour වගේ යනවා. ඉතින් ඒ හින්දා යා කලින් ගියා. අපේ කට්ටිය හිමීට යනවා. මේ හැරේ පොඩ්ඩක් ඒක අමාරු යන්න. මොකද අපි වලට කියන්න ඕනේ නම්චි වලට යන්නේ අපි 2600 කෙලවේෂන් එකක ඉඳලා අර වගේ 3400 කෙලවේෂන් එකට යනවා කියන එක පට්ට අමාරුයි. අනික නිකම්ම ගේන එකට නෙමෙයි යන්නේත් අනික 400ක් නැගලා ආයෙත් බහලා ඒ වගේ ස්ටෙප් 3-4කට තමයි යන්නේ. ඉතින් ඒක තමයි තවත් අමාරු. ඉතින් අපි ප්ලෑන් කරන්නේ 5වත් වෙනකොට අපි අද දවසේ ගමන අන්තියට යන්න තමයි. පාර නම් ලස්සනයි. ඉතින් යන අය මෝටර්ස්ලා හැම බඩුව අරගෙන යනවා පාර දිගට. ඩොන්කීස්ලාගේ පිටේත් බඩුව අදිනවා. ඉතින් ඒගොල්ලෝ එනකොට අපිට ඉඩ දෙන්න වෙනවා. මොකද නැත්තම් දෙගොල්ලම අපිත් මහන්සි යන්නේ. ඒගොල්ලොත් මහන්සි වෙලා ඉන්නේ. ඉතින් හැපිලා වැටුණොත් ගිහිල්ලත් ඉවරයි. ඉතින් මම වලට පොඩ්ඩක් පෙන්නනම් ඉස්සරහ පාර කොයි වගේ එකකද නැතිනේ කියලා. මේ තමයි ඉතින් මට සාගර මාතා නැෂනල් පාර්ක් එකට යන්න තියෙන ගමන් මාර්ගය. ඉතින් මේක දිගේ තමයි යන්න තියෙන්නේ. මේ බලන්නකො ලස්සන මල් ටිකක් හම්බුණා. මාර ලස්සනයි. දිගට මේ වගේ තියෙනවා. බලන්නකො දිගට මේ මල් ගස් ටික තියෙනවා. මාරම ලස්සනයි. කට්ටිය ෆොටෝ ගන්නවා. ඉතින් මේක දිගේ තමයි ඉතින් අපිට යන්න තියෙන්නේ. ටිකක් දුර කොහොම යන්න වෙනවා පාක් එක ගාවට යනකම්. එහෙනම් ටිකක් අමාරු ස්ලොප් එකක් තියෙනවා යන්න. අර පේන කට්ටිය යනවා ඇති. ඉතින් ඒ දිහාවට ගිහිල්ලා මං වීඩියෝ එක ගෙන්නනවා. ඉතින් සාගර මාතා නැෂනල් පාර්ක් එක ඇතුළට එන්න තියෙන මෙන්න මේ එකේ අතන ගේට් එකේ මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙතනින් ඇතුළට අතනින් තමයි යන්න තියෙන්නේ. ඒ තමයි මේන් ගේට් එක. ඉතින් හර්ෂෙන් අපිට
මැප් එක ගැන එක්ස්ප්ලেইন කරන්න මෙතන මැප් එකක් තියෙනවා. ඒ මැප් එක ගැන එක්ස්ප්ලেইন කරන්න ඉන්නවා අය. ඉතින් අපිට මොන වගේ එවරස් බේස් කැම්ප් එකේ කඳු තියෙනවද තියෙන කියලා ඉස්සරහට එක්ස්ප්ලেইন කරයි. මේකේ එවරස්ට්. එතන මේ මෙතන හරි කියන කුම්බා ස්පෝට් එකේ ඉඳන් මෙන්න මෙහෙන් ගලන්නේ දුක්කුසීරිවයි. හරිද? ඒතර අපි යන්නේ දුක්කුසීරිවයි එකේ ඉඳන්. අද අපේ ටාගට් එක එන්නේ මොකද්ද? නමජි බස්සාර්. මේ තියෙන මේ ෆ්ලැට් ඒරියා එක ලොකු සිටි එක. මේ තියෙන නමජි බස්සාර්. ඉතින් සාගරමාතා නැෂනල් පාර්ක් එක පාස් කරලා කුඩු දොරක් ආවා. අපිට ඒක ඇතුලේ වීඩියෝ කරන්න දෙනවා අඩුයි මොකද සිකියුරිටි පර්පස් ඒගොල්ලෝ චෙක් කරනවා අපේ බෑග්ස් ඔක්කොම ටික චෙක් කරනවා. ඉතින් අර මේ මැප් එක තිබ්බා හරියනම් එච්චරම අවුලක් නෑ. මේ මැප් එකෙන් අර එක්ස්ප්ලেইন කරනවානේ අපිට යන්න තියෙන පීක්ස් මොන වගේද කියලා. ඒ ටිකට අවුලක් නෑ. බට් එතනින් එහා ටිකේ ඔය ගේට් එක ෆොටෝස් කරන්න දෙනවා. බට් වීඩියෝ කරන්න දෙන්නේ නෑ. ටිකකින් වීඩියෝ කරලා ඒගොල්ලන්ගේ නේපාල් ආමිකෙන් තමයි දාලා තින්නේ. ෆෝන් එකෙන් ඩිලීට් කරලා රීසයිකල් බින් එකට ගිහලා බින් එකෙන් ඩිලීට් කරා. ඉතින් හරි තරම් උගන් නෙමෙයි. කොයි වගේද කියලා ඉතින්. ඉතින් අපි ජොර්සෙල් වලට ගිහලා තමයි ලන්ච් එක ගන්න යන්නේ. දැන් වෙලාව 12ට කිට්ටුයි. ඉතින් ජොර්සෙල් වලට ගිහලා තමයි දවල්ට කන්න එන්නේ. හිතකම් හිමීට මෙහෙම යන්න වෙනවා. 2855 එලිවේෂන් එක හිටියේ අපි සාගරමාතා නැෂනල් පාර්ක් එකේ. සැලකිය යුතු බැස්මක් වැස්සා බැලලා ආයෙ නගිනවා ආයෙ බහිනවා. එහෙම තමයි ඉතින් නම්ස් වලට යනකම්. ටිකක් මහන්සි ඉතින් මොකද අපි 800ක වගේ ගේන් එකක් ගන්නවා නම්ස් වලට පාක් දිනවල ඉඳන්. ඉතින් ටිකක් අමාරුයි. ආයෙ හම්බුණා හැංගින් බ්‍රිජ් එකක්. ඉතින් හැංගින් බ්‍රිජ් එක දිගේ මෙහෙම යන්න තියෙන්නේ. දැන් නෑ හැංගින් බ්‍රිජ් එක ගානක් නැහැ. මුල් දවස් ටිකේ තමයි පොඩ්ඩක් අර මේ බයක් දැනුනේ. ඉතින් අපිට යන්න තියෙන හැම වෙලාවෙම දුත්කුසි ක්‍රොස් කරනවා ලෙෆ්ට් සයිඩ් එකට යනවා. ආයෙ හිඳ ක්‍රොස් කරලා රයිට් සයිඩ් එකට යනවා. එහෙම තමයි යන්න තියෙන්නේ. දිගටම ඉතින් මං හිතන්නේ අපිට 4ක් වගේ මට හරියට මතක විදිහට 4ක් වගේ මේ වගේ හැංගින් බ්‍රිජ් 4ක් හෝ 5ක් නේ 5ක් නේද? 5ක් හිලරිස් එක්ක හිලරි බ්‍රිජ් එකත් එක 5ක් හම්බ වෙනවා. හිලරි බ්‍රිජ් එකටම අන්තිමට ක්‍රොස් වෙනවා. ඊට පස්සේ අපිට ෆොරෙස්ට් මේක 3 වෙනි එකලු. ඊට පස්සේ අපිට ෆොරෙස්ට් එකක තමයි යන්න වෙන්නේ. හිලරි බ්‍රිජ් එක පාස් වෙලා කිලෝමීටර් 4ක් වගේ යන්න තියෙනවා. නාම්චි වලට එන අතරමඟ ඉතින් මම මේ ක්‍රොස් කරන්නේ දුක්කුසි ආයෙ වතාවක්. ඉතින් මේ පාරම් ලස්සන වීව් එකක් තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න පෙන්නන්න බලන්න. බලන්නකො වීව් එක. මේක තමයි දැන් දිගටම යනකම් තියෙන්නේ. පාර ලස්සනයි. ඉස්සරහට ලස්සනයි. මේ දිහා දුක්කුසි එන්නේ. දුක්කුසි පස්සේලා මේ විදිහට ඉතින් බලන් ඉන්න ආසයි කුමක් වෙලාවක්. ඉතින් මම දැන් ඉන්නේ ජොර්සෙල් වල. වෙන මේ පැත්තෙන් තමයි බහගෙන ආවේ. ඇවිල්ලි ඉවරලා මෙතන පොඩි ලස්සන ප්ලේස් එකක්. ඉතින් ලන්ච් කරන ගමන් වටේ පිටේ බලලා දුත්කුසි ගාව තමයි මේක ප්ලේස් එක තියෙන්නේ. ඉතින් මෙන්න තියෙනවා රෙස්ටොරන්ට් එක. මෙතනින් අපි ලන්ච් අරගෙන මෙන්න මේ දිහාට තමයි ඉතින් යන්න තියෙන්නේ අපිට. නාම්චි දක්වා ගමන. මේ හරියට මං හිතන්නේ 2800 ගානක් 900 ගාන 2800 වගේ කිට්ටු වෙන්නේ නැති. මොකද අපි බැස්සා උඩේ නම් එන්න තියෙන්නේ ඉක්පොන්න කාලේ වල යන්න ඕන. මොකද අපේ ටාගට් එක තියෙන්නේ 5 වගේ වෙනකොට නාම්චි වලට යන්න. හිලරි බීච් එකට යන්න ප්ලෑන් එක තියෙන්නේ
තව පැය දෙකක් වගේ ඇතුළත හිලරි බ්‍රිජ් එකේ මම හිතන්නේ පැය 3ක් වගේ යනවා ඇති. පැය 3ක් 4ක් වගේ යනවා ඇති. අපිට එකට වගේ හිලරි බ්‍රිජ් එක ගාවට ගියොත් එක 3 4 5 වෙනවා වගේ වෙනකොට යන්න පුළුවන්. ඒක පැයක වගේ යන්න ඕනේ. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් දුත් කුස්සියක තියෙනවා මේ හරිය. බලන්නකො වීව් එක කොහොමද කියලා. ලස්සන වීව් එකක් තියෙන්නේ. ඒක තමයි ඉතින් මගේ කැමරාව. මේ බ්‍රිජ් එකකින් තමයි කට්ටිය අර මම ඉස්සරලා ආවේ. එහෙම ගමන් එන්න මොකද? මාර ලස්සන ප්ලේස් එක. ලන්ච් අරගෙන ඉස්සරහදී හම්බෙමු. ඉතින් ටික දුරක් ආවා ලන්ච් අරගෙන. මේ හරින යන්න හිතෙන්නෙම නැහැ ඇත්තටම. මේ පට්ටම ලස්සන ප්ලේසස් තියෙන්නේ. ෆොටෝ ලොකේෂන් වල තමයි. මේ තනිකරම මේ දුත් කුසියක ආයේ මාරම ලස්සනට view set එන්නේ ආයේ වැඩක් නෑ කියලා පට්ටම ලස්සනයි. ඔය බලන්න view එක කොහොමද කියලා. මේ දිගටම තියෙන මේ වගේ. හොඳේ මාරම ලස්සනක් තියෙනවා. මාරම ලස්සනක් තියෙන බලන්න. පට්ටම ලස්සනයි. යන්න තියෙන පාර නම් මාරම ලස්සනයි මම පෙන්නන්න. ඉතින් මේ පැත්තෙන් තමයි මම ආවේ. ඉතින් මේ හරිය වීඩියෝස් එක දිගට වීඩියෝ කරන්න හිතනවා. මාරම ලස්සනයි. පොඩ්ඩක් බලන් ඉන්නකෝ. මෙහෙම තමයි ඉතින් අපිට යන්න තියෙන්නේ. අපි දැන් බලන් ඉන්නේ ළඟින්ම හම්බෙන්නේ මොකක්ද කියන එකට. හිලරි බ්‍රිජ් එක. හිලරි බ්‍රිජ් එක තමයි ඉස්සරහට හම්බෙන්නේ ඊළඟ හැකින් බ්‍රිජ් එක වෙන්නේ හිලරි බ්‍රිජ් එක. හිලරි බ්‍රිජ් එකේ තියෙන ලස්සන කතාවක්. ඒක මම ට්‍රැකින් එක ඉස්සරහට ගියාට පස්සේ කියන්න. ටික දුරක් ඉතින් මෙහෙම අපිට යන්න වෙනවා. කට්ටිය ෆොටෝ ගහනවා ඉතින්. මේ පැත්ත දිහා බලන් ඉන්න කොහොමද ලස්සන කියලා. ඉතින් පොඩි දුරක් ආවට පස්සේ අර ඈතින් පේන්නේ හිලරි බ්‍රිජ් එක. ඉතින් ඒක දැක්කට පස්සේ මාර හැපි. මොකද ඉතින් ඉඳන් අපිට නම්චි වලට කිලෝමීටර් 4ක් වගේ තියෙන්නේ. 4ක් වුණාට ඉතින් මේ පැයකට වගේ යන්න නම් බෑ ඉතින්. 4ක්වත් යනවලු. මොකද ගේන් එක එලිවේෂන් එක තියෙන්නේ 3000 කිට්ටුව. ඉතින් අපි තියෙන කඩියක් ගන්න අපිට මාර මහන්සියක් දැනෙනවා. ඉතින් අර වලට පේන පාරම් දෙකක් තියෙනවා බ්‍රිජ් දෙකක්. ඒකේ උඩ බ්‍රිජ් එක තමයි හිලරි බ්‍රිජ් එක කියන්නේ ලු. මම හරියටම කියන්නම් ගියාට පස්සේ මෙතන කෙනෙක් කිව්වා ඉස්සර මේ බ්‍රිටිෂ් අය හදපු එකලු පල්ලේ බ්‍රිජ් එක. නේපාල් ගවර්න්මන්ට් එකෙන් හදපු එකලු උඩ එක කියලා කියන්නේ. ඒ උඩ එකෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් හිලරි බ්‍රිජ් එක ගහට ආවා. මාරම ලස්සන මෙතන. හිලරි බ්‍රිජ් එක දන්නවනේ සර් එඩ්මන් හිලරිනේ ඉස්සල්ලාම එවරස්ට් සම්මිට් කරේ. එතකොට එයා සහ ටෙසිනෝජි ශර්පා ගියේ
ඒතර යාව සිහි වෙන තමයි මේ බ්‍රිජ් එක ඒ විදිහට නම් කරලා තියෙන්නේ. ඒතර මේකේ විශේෂත්ව කීපයක් තියෙනවා. නේපාලයේ එහෙම අර ජල මට්ටමක් තියෙන. ඒ කියන්නේ මොකද රිවර් එකක් ගත්තා රිවර් බෙඩ් එකේ ඉඳන් එහෙම අර යට සර්ෆේස් එකේ ඉඳන් ඉහළින්ම තියෙන බ්‍රිජ් එක තමයි මේක. නේපාල නේ. ගොඩක් අය ලෝක කතා තමයි කියන්නේ වල නේපාල එක විතරයි. හරිද? 135 meters 135ක විතර උසින් තියෙන්නේ. මේකේ මේ අතර මේ ඩිස්ටන්ස් එක තියෙනවා 60 meters වගේ. හරි? එතකොට මේකේ පල්ලෙහා බ්‍රිජ් එකක් තියෙන පරණ එකක්. ඒතර කලින් එහා පැත්තෙන් උඩට නගින පාර දිවේ පල්ලෙහෙන්. පල්ලෙහෙන් ගල ඔය ගල් කට්ටේ එහා පැත්තෙන් කොහොම ගිහලා උඩට යන්න තිබ්බේ. හරිද? මේ ඒක බ්‍රිතාන්‍ය ජාතිකව හදපු එකක්. මොකද එවරස් ප්‍රොජෙක්ට් එක කරන්නේ දැන් සර් එඩ්මන්ඩ් සිල්වර් නිව්සීලන්ත වුණාට මේ ඒ ප්‍රොජෙක්ට් එක කරන්නේ UK වලින්. හරිද? ඉංග්‍රීසි වලින් කරන්නේ. ඒතර ඒකත් එක්ක තමයි යාගේ නම දාලා එයාලා බ්‍රිජ් එකක් හදන්න පල්ලෙහා. හැබැයි ටිකේ මෙහි මේ තාක්ෂණය අරම දිනු වෙද්දී නේපාල කට්ටිය තාම 2000 විතර වාගේ මේ ඒ උඩින් ආපහු බ්‍රිජ් එකක් හදනවා. මේ මෙයාලා හදන නේපාල ජාතික කට්ටිය. හදනතර මේක තමයි දැනට පාවිච්චි වෙන්නේ. ඒක උඩ ඉඳන් පටන් අරගෙන යන්න සෑහෙන දුරට යනවා. ඔය විදිහට මේ දෙපැත්තේ GI වට දාලා පාර අත්තර හදලා කොන්ක්‍රීට් කරපු පඩි දාලා ලස්සනට පාර හදලා තියෙනවා. ගොඩ දුර යනවා ඒක තියෙනවා. හරි. ඕක තමයි මේ කතාව. රිවර් බ්‍රිජ් එකේ කතාව. ඉතින් දැන් ඉතින් හිලරි බ්‍රිජ් එක ක්‍රොස් කරන්න යන්නේ. ඉස්සලා අපේ ගයිඩ් හර්ෂ එක්ස්ප්ලේන් කරා හිලරි බ්‍රිජ් එක ගැන ස්ටෝරි එක. ඉතින් දැන් ක්‍රොස් කරන්න යන්නේ හිලරි බ්‍රිජ් එක. ඉතින් අපි හිලරි බ්‍රිජ් එක ක්‍රොස් කරන ගමන් ඉන්නේ. අර ඔයාලට පල්ලෙහා පේනවා මං හිතන්නේ තව බ්‍රිජ් එකක් වගේ එකක්. පේනවනේ. ඒක තමයි බ්‍රිටිෂ් අය හදපු ඒ කියන්නේ ඕල්ඩ් හිලරි බ්‍රිජ් කියන්නේ ඒක. කලින් තිබ්බ එක. පස්සේ නේපාල් ගවර්න්මන්ට් එකෙන් අලුතෙන් හදලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඉතින් අපි හිලරි බ්‍රිජ් එක ක්‍රොස් කරා. මෙන්න මේගොල්ලොන් එනවා මේගොල්ලොන්ට යන්න දීලා පොඩ්ඩක් අයි කියලා බලන් ඉමු. සරකීත දුරක් ආවා. තව ටිකක් තියෙනවා යන්න. මීටර් 400ක ගේන් එකක් ගන්න. ඉතින් ටිකක් හાર્ඩ් ස්ලොප් එකක් තියෙනවා. මේ පේනවද මේ පඩි ගහලා එහෙම තියෙනවා. ගල් තියලා ඒ වගේ ගහලා තියෙන රටවල් වගේ. අර අපි සිරිපාදයක්දී සමහර තැන්වල තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ඉතින් ටිකක්. අර මේ ඉතින් ටික දුරක් ආවා. මෙන්න මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. මාරුයි. ඊටම තරම් ලීසි නෑ. දැන් නා මේ පේනවනේ යන්න තියෙන පාර. අර වගේ පඩි පෙළ ටික ඉවර වෙලා දැන් ආයෙ තියෙන මෙන්න මේ වගේ ගල් ගොඩක් උඩින් යන්න තියෙනවා. මේට යන්න තියෙනවා ඉතින්. ඉතින් ලොකු දුරක් ආවා. මෙන්න මේ පැත්තෙන් තමයි ආවේ පල්ලෙන් ඔහොම කැරක් කර කියනවා. යන්න තියෙන මෙන්න මේ ඉසව්වට. ඉතින් ගොඩක් ටයිට්. තව මේ කිලෝමීටර් 2කට ආසන්න වශයෙන් අපිට තියෙනවා නම්චි. අද දවසේ අපේ නව ටෙම්පරේචර්. ඉතින් මීටර් 200 වගේ ගේන් එකකට තමයි තව යන්න තියෙන්නේ. මීටර් 200 ගණක් ආවා.
මාර අමාරුයි මේ හීලට බ්‍රිජ් එකේ ඉඳලා නම්චි වලට තියෙන්නේ මේ ලොකුම මේ නැග්මක් තියෙන්නේ. කුස්ලොප් එකක් තියෙන්නේ. මාර අමාරුයි යන්න. වීඩියෝ කරන්න උතන ලීසිත් නෑ. හට අමාරුයි යන්න තියෙන පාර නම්. පැත්තෙන් තමයි යන්න තියෙන පාර ඉතින්. ඉතින් ලොකු දුරක් ආවා දැන් නම්චි වලට කලින් මීටර් 500 කට කලින් තියෙනවලු පොලිස් පෝට් එකක්. ඉතින් අපේ පාස්පෝර්ට් එක චෙක් කරලා තමයි ඒගොල්ලෝ ගන්න. ඉතින් අපේ හර්ෂ ගිහිල්ලා එතන ඉන්නවා කිව්වා. දැන් ටිකක් කරලා ගිහලා මෙන්න මේ ගල් වලින් තමයි යන්නේ. පොඩ්ඩක් අමාරුයි. වෙනවනේ. ඉතින් මේක තමයි යන්න තියෙන පාර. නම්චි දිහාට තමයි ඉතින් යන්න තියෙන්නේ. නම්චි කියන ඇත්තටම ලස්සන ගමක්. ඉතින් මටත් එන ආසයි දකින්න. වීඩියෝස්, ෆොටෝස්, බ්ලොග් වලින් දැක්කලා ඇස් දෙකෙන් දකින්න ලොකු ආසාවක් තිබ්බා ඉතින්. නම්චි බෂාර්. ඉතින් කොහොම හරි ඉස්සරහට මටත් පුළුවන් මගේ ඇස් දෙකෙන් නම්චි දකින්න. කඳු දෙකක් මැද පුංචි දෝණියක තමයි නම්චි පිහිටලා තියෙන්නේ. මෙන්න මේ තව පාරක් තියෙන්නේ. අපි ආවේ අතරම පොඩි ෂෝට්කට් එකකින්. මොකද අර ඩොන්කීස්ලා එනවා. ඒගොල්ලෝ එනකොට ආ පාර අයින් වෙනවා. ඉතින් මේක ගියොත් ඒගොල්ලෝ ඉන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපි ඒකිනා මේක පොඩි කමාරුයි මේ පාර. උඩින් එන මේ ෂෝට්කට් එක මේ පල්ලෙහාම මේ එකක් තියෙන්නේ. ඒක වෙලා දෙගොල්ලම එකට වෙලා යනවා. මට හිතෙන්නේ ටිකක් ළඟයි යන් එදිහාට. ඉතින් මම දැන් ඉන්නේ චෙක් පෝස්ට් එක ගාව. කියන්නේ පොලිස් පෝස්ට් එකක් වගේ. ඉතින් මෙතන යන ඔක්කොගෙම පාස්පෝර්ට් මේගොල්ලෝ චෙක් කරනවා. චෙක් කළා තමයි යවන්නේ. මේ එන්නේ ඒන පැත්තට. මෙතන තමයි තියෙන්නේ පොලිස් පෝස්ට් එක. මේ තියෙන්නේ. මේ තමයි පොලිස් පෝස්ට් එක. මෙතනින් කොහොම චෙක් කරලා මේ පැත්තට යනවා. කියන්නේ EBC සබ්මිට් කරන්න හරිය පැත්තට යන ඔක්කොගෙම චෙක් කරලා බලලා තමයි මේගොල්ලෝ යවන්නේ. ඉතින් දැන් මෙතන දාන්න ලොකු දුරක් නෑ. මීටර් 500ක් වගේ තියෙන්නේ නම්චි වලට. ඉතින් මීටර් 3200ක් හෝ 3400 කිට්ටුව මට හරියටම කොහොමත් නම්චි තියන්නේ 3400. දැන් අපි ආසන්න වශයෙන් ඇවිල්ලා තියෙන්නේ එලිවේෂන් එකට. ඉතින් අරගොල්ලෝ එනකන් අපේ කට්ටිය තව කට්ටියක් එනවා. මොකද මෙතනින් පාස්පෝර්ට් චෙක් කරලා බලන හින්දා අපි 4 පස් දිනක් විතර ඇවිල්ලා ඉන්නේ. ඉතින් අනික් කට්ටියගේ පාස්පෝර්ට් එක ක්ලික් කර ගන්න ඕනේ. ඒගොල්ලෝ එනකන් ඉන්න ඕනේ. ඒ හින්දා ඉතින් ඒගොල්ලෝ එනකන් ඉන්නා ටික දුරක් ඉඳලා ටික වෙලාවක් ඉඳලා මට මහන්සි වචන පැටලෙනවා. ඉතින් නම් චොල්දේ හැම ඉතින් ලොකු දුරක් ආවා. අර පෝස්ට් එකේ ඉඳන් පොඩි දුරක් වුණාට ඇත්තට ඒක ලොකු දුරක් වගේ දැනෙන්නේ. මොකද මේ ලොකු නැග්මක් තිබ්බා. ලොකු ස්ලොප් එකක් තිබ්බා. ඉතින් මේ පැත්තෙන් තමයි ආවේ. ඉතින් ඇවිල්ලා මෙතන එනකොට මට පේන්න ගන්නවා නම්චි. ඉතින් මාරම ලස්සනයි. අර මං කිව්වා වගේ කඳු දෙකම දෝණියක තමයි මෙන්න මේ නම්චි තියෙන්නේ.
ඉතින් අපි තාටියක් ඉස්සරහට යන් ඉස්සල්ලාම පේන්න ගත්තා. මේ ටිකෙත් තියෙනවා ඉතින් ටිකක් නකින්න. ටිකක් අමාරු ඉතින් යන්න. මොකද දැන් අපේ දවසට උදේ ගත්ත ජීවනී ලීටරයයි වතුර ලීටරත් ඉවරයි. තව ලීටරයකුත් බිව්ව ඇඩිෂනල් ඒකත් ඉවරයි. මාරම් බඩගින්නක් තියෙන දැන්. ඉතින් අපේ තව සෙට් එකක් පස්සෙන් එනවා. මේ නම්සි සිටි එක. ඉතින් අපේ හොටෙල් එකක් තියෙන මේ ළඟපාතම තමයි. ඉතින් මේක වැඩින් තමයි ඉතින් යන්න තියෙන්නේ. ඉතින් ලස්සන ගමක්. ඒගොල්ලෝ කියන සිටි එකක් වගේ. ෂෙපර්ස්ලාගේ අගනුවර තමයි. ඒ අගනුවරට තමයි අපි ආවේ. මම ඉන්නේ සී ලෙවල් එකේ ඉඳන් මීටර් 3400ක් ආසන්න එලිවේෂන් එකකින් නම් චෝලා